ඔන්න අපි අද අරගෙන එන්නේ මේ ලෝකේ තියෙන උසම පාලම ගැන විස්තර. මේ පාලම විශේෂ වෙන්න හේතුව තමයි මේක විවෘත කළේ ඊයේ. චීනයේ ගුයිෂෝ පළාතේ ඉදිකරපු මේ පාලමේ නම හුවාජියන් කැනියොන් පාලම. මේක එල්ලෙන පාලමක්. මේක ලෝකේ උසම පාලම වෙන්න හේතුව තමයි පාලමේ තට්ටුවේ ඉඳන් පොළවට තියෙන උස මීටර් 625ක්. අඩි නම් 2051යි. මේ පාලම ඉදිකරලා තියෙන්නේ කැනියමක් මැද්දේ. ඒ කියන්නේ දෙපස උස් බිම් එක්ක මැද ලොකු ආගාධයක් විදිහට තියෙන බිමක්. මේ පාලම ඉදිකරපු ගුයිෂෝ කියන පළාත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශය සංචාරක කර්මාන්තයෙන් දියුණු කරන්න තමයි මේ පාලම ඉදිකරන්නේ. මීට කලින් මේ ගමට යන්න විනාඩි 70ක් ගත වුණත් මේ පාලම නිසා විනාඩියකටත් අඩු කාලයකදී ඕන කෙනෙකුට මේ ගමට යන්න පුළුවන්. මේ පාලමේ ඉදිකිරීම පටන් ගන්නේ 2022 ජනවාරි 18 වෙනිදා. පළමුවැනි බර පරීක්ෂණය කරන්නේ 2025 අගෝස්තු 21 වෙනිදා. මේ පාලමේ සම්පූර්ණ දිග මීටර් 2890ක්. මීටර් 262ක් උස ප්‍රධාන කුළුණු දෙකකින් තමයි පාලම එල්ලිලා තියෙන්නේ. කුළුණු දෙක අතර පාලමේ පරතරය මීටර් 1420ක්. මේ පාලම යට තියෙන කැනියන් එක මැද්දෙන් ගලාගෙන යන්නේ බෙයිපන් ගංගාව. ඒ ගංගාවේ ඉඳන් පාලමේ තට්ටුවට උස මීටර් 625ක්. ඉතින් මේ පාලම ඉදිකරන්න යොදාගත්ත ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි අධිශක්තියෙන් යුක්ත වාහනය හා ශක්තිමත් කරපු කොන්ක්‍රීට්. පාලමේ වාහනේ කොටස් වල බර ටොන් 22000ක්. මේ පාලම ඉදිකරන්න කලින් චීනයේ වගේම ලෝකයේ තිබුණ උසම පාලම උනේ ඩියුජ් පාලම. ඒක බෙයිපන්ජියන් පාලම විදිහටත් හැඳින්වුණා. බිම ඉඳන් ඒ පාලමේ උස මීටර් 565ක්. ඒ පාලම තියෙන්නේ මේ අලුතෙන් හදපු හුවාජියන් කැනියොන් පාලම යටින් ගලා යන බෙයිපන් ගඟ හරහාම ඊට ටිකක් දුරින්. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.